ඔබ දන්නවද මිලානෝ නුවර සැඟවුණු කලාමාණික්කයක් ගැන? සාන්ත අන්තෝනි දේවස්ථානය. නැතිනම් සන්තුවාරියෝ දී සාන්ත අන්තෝනියෝ දී පාදුවා. වියා කාලෝ පරිණි අංක 10 පිහිටි ක්‍රිස්තු වර්ෂ 1872 දී ආරම්භ වූ කලාත්මක ගෞරවයක් ඇති කළ අනර්ග නිර්මාණයක්. මෙය වාස්තු ශිල්පය, චිත්‍ර කලාව සහ මොසයික් නිර්මාණ එකට මුසු කළ අද්විතීය ස්ථානයක්. මෙම දේවස්ථානයේ බැරොක්, නැවෝ, රිනාසිමොන්තෝ සහ ආට් නූවෝ වාස්තු විලාසයන් එකට බැඳිව නිර්මාණය කරන ලද්දක් වන අතර මිලානෝ නුවර වෙනත් කිසිම ස්ථානයකට මේ සමාන කරන්න බෑ. මෙහි ප්‍රාර්ථනා කොටුව. එහෙමත් නැතිනම් කැම්පනිය මීටර් 55ක් උසින් සිට දේවස්ථානය වටා ආලෝකයක් වැනි පෙනුමක් ලබා දෙනවා. මෙහි ඇතුළත අත්තිලියෝ අන්ද්‍රියෝලි සහ අනිකුත් ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ දැක ගත හැකි. මෙහි මොසයික් කෘති පැරණි රෝමන් සහ බයිසන්ටියන් කලාව සමග බැඳී තිබෙනවා. මධ්‍යම අල්තාරය තුල පිහිටි දැවේ නිර්මාණය වෙච්ච ප්‍රතිමා දෙක සාන්ත අන්තෝනි මුනිඳුමාගේ ජීවිතය සහ ආදරය ප්‍රකාශ කරන අනර්ග නිර්මාණ දෙකක්.